අයිබෝන් යාළුවනේ ඔන්න ඔයගොල්ලන්ට මම අද පොඩි වීඩියෝ එකක් ගේනවා. මේක අපි කතා කරන්න යන්නේ අද මේ දවස්වල වාහන ආනයනකරුවෝ කියනවා මේ වාහන මාකට් එක ටිකක් ස්ලෝනේ මේ දවස්වල ලංකාවේ. මොකද ලොකු බද්දක් අය වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙනවා. ඒක නිසා ජපානයේ වාහන මිල ඔක්ෂන් එකේ මිල අඩු වෙලා තියෙනවා. අපි බලමු මේ කතාව ඇත්තද කියලා. නිකන් නෙවෙයි අපි ඔක්ෂන් එකෙන්ම බලමු. මෙන්න මේ තියෙන්නේ ඒ කියන්නේ අපි සෝල් වෙච්ච වාහන බලන්න පුළුවන් අපේ ඔක්ෂන් එකක්. අපි මේකේ තෝරගෙන තියෙනවා දැනට ලංකාවේ ෆාස්ට් මූවිං වෙහිකල් එකක් විදියට යන කේ කාර් එකක්. මේක වැගන්ආර් ZX එකක්, හයිබ්‍රිඩ් ZX එකක්. අපි බලමු මේක 2026 සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද කියලා. මෙන්න මේ වාහනේ මම සිලෙක්ට් කරගත්ත අපේ ගාන ඉන්ස්පෙක්ට් කරන්න. ඔන්න අපි මේක ඇතුළට ගියා. මේක LED 0 මයිලේජ් එක. හැබැයි මේක 360 කැමරා නම් නැහැ මම හිතන්නේ. ආනේ 360 තියෙනවා. හෙඩ් අප් පැනල් එහෙම ඇවිල්ලා නැහැ. අපි බලමු මේක සාමාන්‍ය ලංකාවට ගෙන්නන්න කීයක් වගේ යයිද කියලා. 1496කට ඒ කියන්නේ yen 14,96,000කට තමයි මේක සෝල් වෙලා තියෙන්නේ ජපාන් මේකේ. 1776යි 1776යි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වාහනේ ලංකාවට ගේන්න සම්පූර්ණ ආනයන ඒ කියන්නේ පුද්ගලික ආනයන කරගන්න ඕන ලක්ෂ 94ක් වගේ යනවා. ඒ කියන්නේ ඉතින් එහෙම විශේෂ මිල අඩුවීමක් ජපානයේ සිද්ධ වෙලා නැහැ. මේ දැන් සමහරු කියනවා ගොඩක් වාහනවල සත්‍ය තත්ත්වය මේකයි. මේ සමහර ආනයනකරුවෝ මේ වාහන ඕඩර්ස් ගන්න කියනවා ජපානයේ ඔක්ෂන් මිල අඩු වෙලා මේ දවස් තමයි හොඳම දවස් වාහනයක් ගන්න කියලා. තියෙනම් අඩු වෙලා තියෙන්නේ බෑ. මේ අපි ගත්තේ මේ වාහනේ සෝල් වෙච්ච එක දවස් විදියට ගත්තේ මේක ඔක්ෂන් එකේ ගිහිල්ලා තියෙන 7 වෙනි මාසේ 24 වෙනිදා. 24. ඒ කියන්නේ මේ පහුගිය මේ ජුලයි 24th වල තමයි මේ වාහනේ සෝල් වෙලා තියෙන ඔක්ෂන් එකේ. ඉතින් මිල වෙන්නේ මේක තමයි. අපි ඇත්තටම වාහන ආනයනකරුවෝ විදියට මිනිසුන්ට සත්‍ය තත්ත්වය පැහැදිලි කරන්න. ඒක තමයි අපේ එකම වගකීම. ඒ වගේම අපි බොරු කියලා වැඩ ගන්නත් හොඳ නැහැ. මේ ඒ වගේම කියන්නේ වැඩ ලබා ගන්න බොරු කියන්නේත් නැහැ. අපි නම් ආයතනයක් විදියට සහ අපි වැඩ ගත්තට පස්සෙත් අපි කියන්නේ මෙන්න මේ ගාන ටැක්ස් එක යන්නේ මෙහෙම ටැක්ස් එක යන්නේ අඩු ගණන් කියන්නේ අපි ඇත්තටම සත්‍ය තත්ත්වය පාරිභෝගිකයට පැහැදිලි කරනවා. ස්තුතියි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි කතා කරමු තියෙන ප්‍රශ්න.